අතේ තියෙන සල්ලි ටික ආරක්ෂිතව තියාගන්නත් ඕන. ඒකම ඒකෙන් යම්කිසි වර්ධනයක් බලාපොරොත්තු වෙන්නත් ඕන. ඉතින් මේ දෙකම බැලන්ස් කරගෙන ආයෝජනය කරන්න හොඳම තැන මොකක්ද? අපි අද මේකට පැහැදිලි උත්තරයක් හොයාගමු. මේම හිතන්න අතේ ලක්ෂයක් විතර තියෙනවා. FD එකක දාන්නත් බෑමකද ඕන වෙලාමක සල්ලි ගන්නත් ඕනනේ. සල්ලි හිර කරගන්න කැමති නෑ. එහෙනම් මේකට තියෙන හොඳම විසඳුම මොකක්ද? අන්න ඒකනේ තමයි අපි අද කතා කරන්නේ. ඇත්තටම අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපේ ඉතුරුම් ගැන ගන්න හැම තීරණයක්ම වෙනදටත් වඩා ගොඩක් වැදගත් වෙලා තියෙනවා. දැන් බලන්න ලංකාවේ ආර්ථිකයේ තියෙන්නේ හරිම තීරණාත්මක තැනක. එක පැත්තකින් IMF සමාලෝචනයේ සාර්ථකයි. ඒත් අනිත් පැත්තෙන් බලශක්ති මිල ඉහළ යන එක වගේ ගෝලීය ප්‍රශ්න, ඒ වගේම දේශීයවත් සපයුම් දාමවලට වෙන බාධා වගේ අලුත් අවදානම් මතුවෙලා. මේ නිසා ආර්ථිකය ටිකක් අවිනිශ්චිතයි. හරි, දැන් අපි යමු දෙවෙනි කොටසට. ඉතින් අපි මුලින්ම බලමු ගොඩක් දෙනෙක් ලේසියටම හිතන පළවෙනි ඔප්ෂන් එක ගැන. ඒ තමයි බැංකුවල තියෙන money market accounts. අපි කෙටියෙන් කියනවා MMA කියලා. දැන් අහලා බලද්දී මේක නියම විසඳුමක් වගේ නේද? සාමාන්‍ය සේවිංග්ස් account එකට වඩා පොලිය වැඩි. FD එකක් වගේ සල්ලි හිර වෙන්නෙත් නෑ. ඒත් කතාව එතනින් ඉවරද? ඇත්තටම වෙන්නේ මොකක්ද? මෙතනදි වෙන දේ හරිම්ම සරලයි. හිතන්නකෝ බැංකුව අපේ සල්ලි වලට 6.5 බිඳුවක් වගේ පොලියක් දෙනවා කියලා. හැබැයි බැංකුව කරන්නේ ඒ සල්ලි අරගෙන කිසිම අවදානමක් නැති භාණ්ඩාගාර බිල්පත් වගේ තැනක ආයෝජනය කරලා 7.8 බිඳුවක් ප්‍රතිලාභයක් ගන්න එක. එතකොට අර අතරමැද තියෙන ලාභය ඒක යන්නේ කෙලින්ම බැංකුවට. අපිට නෙවෙයි. හැබැයි කතාවේ ෂොක් එක තියෙන්නේ මෙතන. බලන්නකො මේක. රුපියල් මිලියනයකට අඩුවෙන් දාන කෙනෙක්ට ලැබෙන්නේ 2.00% එක පොලියක්. හිතන්න රටේ උඩ්ඩමනේ 2.20% වෙලාවක මේක වෙන්නේ. ඒ කියන්නේ සරලවම මහන්සියෙන් හම්බ කරපු සල්ලි බැංකුවේ තියෙද්දිම ඒකේ වටිනාකම අඩු වෙලා යනවා. මේක ඉතුරු කරනවා නෙවෙයි ඇත්තටම සල්ලි නැති කරගන්නවා වගේ වැඩක්. හරි. එහෙනම් බැංකුවේ MMA එක හොඳම විසඳුම නෙවෙයි කියලා දැන් පැහැදිලි. එහෙනම් දක්ෂ ආයෝජකයෝ තෝරගන්නේ මොකද්ද? අපි ඒ ගැන බලමු. මේකට කියන්නේ Unit Trust Money Market Fund එකක්. එහෙම නැත්නම් MMF එකක් කියලා. මේකෙදි වෙන්නේ ගොඩක් අයගෙන් සල්ලි එකතු කරලා ඒ සල්ලි භාණ්ඩාගාර බිල්පත් වගේ ඊටාම සුරක්ෂිත කෙටිකාලීන දේවල් වල ආයෝජනය කරන එක. වැලගත්ම දේ තමයි බැංකුව වගේ ලොකු ලාභයක් තියාගන්නේ නැතුව ලැබෙන සම්පූර්ණ ප්‍රතිලාභයම පොඩි ගාස්තුවක් විතර අඩු කරලා ආයෝජකයාට දෙන එක. මෙන්න බලන්න ලංකාවේ හොඳම MMF කීප එක ප්‍රතිලාභ. ෆස්ට් කැපිටල් එක 8.22ක් හබනවා. JB Vantage එක 8.09ක්. දැන් මතක් කරගන්න අර බැංකුවකින් දුන්න 2.02ක ප්‍රතිලාභය. වෙනස පැහැදිලි නේද? මෙතන තියෙන්නේ 8.%කටත් වැඩි ප්‍රතිලාභ. ඉතින් මේ දෙක අතර වෙනස පැහැදිලිවම බැලුවොත් එක පැත්තකින් බැංකු MMF තියෙනවා. පොලි අඩුයි 2% ඉඳන් 6.5% වගේ. බැංකුව තමයි ලොකුම ලාභය ගන්නෙ. අනිත් පැත්තෙන් Unit Trust MMF පළදාව 8%ටත් වැඩි, ගාස්තු විනිවිදයි, ද්‍රවශීලතාවය ඒ කියන්නේ ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන් වීමත් ඉහළයි. තේරීම හරිම පැහැදිලි වගේ නේද? හරි, දැන් කතා ඇති. අපි කෙලින්ම වැඩේට බහිමු. MMA එකයි MF එකයි කෙලින්ම සංසන්දනය කරලා බලමු. රුපියල් ලක්ෂයක් ආයෝජනය කරොත් ඇත්තට මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් බලන්නකො මේ සංසන්දනය පැහැදිලි නේද? එකම මුදලට MMF එකකින් සැලකිය යුතු ඉහළ ප්‍රතිලාභයක් හම්බ වෙනවා. සල්ලි ආපහු ගන්න එකේ නම් ලොකු වෙනසක් නෑ, දෙකම ෆ්ලෙක්සිබල්. ඒත් රිටර්න්ස් පැත්තෙන් බැලුවම MMF තමයි පැහැදිලිවම දිනුවා. මේ වගේ අපේ මුදල් වලට ඇත්තටම වටිනාකමක් දෙන්නේ විශ්ලේෂණ මග අරගන්න එපා. දැන්ම මාව ෆලෝ කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සේව් කරගන්න අමතක කරන්න එපා. මොකද මේ ඉලක්කම් අනාගතයේදී තීරණයක් ගන්නකොට අනිවාර්යෙන්ම ඕන වෙයි. හැබැයි ඉතින් රිටර්න්ස් කොච්චර තිබුණත් වැඩක් නෑ නේද? අපේ සල්ලි ආරක්ෂිත නැත්තම්. මම දන්නවා මේක තමයි හැමෝගෙම හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය. ආරක්ෂාව කොහොමද කියලා. හරි, අපි බලමු ඇත්තකම අවදානම කොහෙද තියෙන්නේ කියලා. මෙතන ආරක්ෂණ ක්‍රම දෙකක් තියෙන්නේ. බැංකුවක සල්ලි දැම්මම ලක්ෂ 11ක් වෙනකල් රජයේ තැන්බතුරු රක්ෂණ ක්‍රමයෙන් ආවරණය වෙනවා. හරි. MMF එකකදී කතාව ඊට වඩා වෙනස්. අපේ සල්ලි තියෙන්නේ අර අරමුදල කළමනාකරණය කරන කම්පැනි එක ළඟ නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම වෙන් කරලා HNB BOC වගේ ලොකු ස්වාධීන බැංකුවක තමයි බාරකාරයෙක් ඉදිරියට තියලා තියෙන්නේ. ඒ කියන්නේ අර කම්පැනි එකට මුණාරි වුණත් අපේ සල්ලි වලට කිසිම බලපෑමක් නැහැ. ඒවා තියෙන්නේ වෙනම ආරක්ෂිත තැනක.
මේකේ හොඳම ඔප්පුව තමයි 2022 ආර්ථික අර්බුදය. මටකනේ කාලේ රට ණය ගෙවන්න බෑ කියලා ඩිෆෝල්ට් වුණා. ඒ වගේ දරුණුම තත්වයක් යටතේදීවත් MMF අරමුදල් ඍණ ප්‍රතිලාභ වාර්තා කළේ නෑ. ඒ කියන්නේ ඒ වගේ ස්ථාවරත්වය ගැන හොඳම සාක්ෂිය ඒක තමයි. ඉතින් මේ විශ්ලේෂණය ගැන මොකද හිතෙන්නේ? මේ දේවල් ගැන දැනටමත් දැනගෙන හිටියද නැත්නම් මේක අලුත් දෙයක්ද? ඔබේ අත්දැකීම් සහ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ හැම කමෙන්ට් එකක්ම මේ වගේ වටිනා විශ්ලේෂණ තව තවත් කරන්න මට ලොකු ශක්තියක්. ඒකෙන් මේ වගේ වටිනා වීඩියෝස් හදන්න මට තව ආස හිතෙනවා. හරි. එහෙනම් MMF තමයි හොඳම දේ කියලා හිත හදාගන්නකොටම කතාවේ පොඩි ට්විස්ට් එකක් තියෙනවා. අනාගතයේදී වෙන්න යන ලොකු වෙනසක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක්. මෙච්චර කාල MMF වලට තිබුණා ලොකුම වාසියක් තමයි බද්ද. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන ලාභයට අය කළේ 10ක් සාචයක වගේ හරිම අඩු බදු ප්‍රතිශතයක්. හැබැයි දැන් අලුතින් ගෙන්න යන පනතකින් මේ බද්ද එකපාරටම 37 දක්වා ඒ කියන්නේ 3 ගුණයකින් වැඩි කරන්න යෝජනා කරන තියෙනවා. මේක මුළු ගේම් එකම වෙනස් කරන දෙයක් වෙන්න පුළුවන්. මේ චාට් එක බැලුවම පැහැදිලිවම පේනවා වෙන්න යන දේ. බද්ද 50%ට වුණොත් MMF එකකින් අතට ලැබෙන නියම ප්‍රතිලාභය ඒ කියන්නේ net return එක සෑහෙන්න අඩු වෙනවා. එතකොට ඒක බැංකුවේ MMA එකකින් ලැබෙන ගානට ගොඩක් ලං වෙනවා. ඉතින් අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? අද දවසේ මේ වෙලාවේ MMF කියන්නේ පැහැදිලිවම වඩා හොඳ විකල්පයක්. හැබැයි මෙතනින් අරන් යන්න ඕන වැදගත්ම පාඩම තමයි මේ බදු වගේ දේවල් නිතරම වෙනස් වෙනවා. ඒ නිසා බුද්ධිමත්ම දේ එක දෙයකට හිර නොවි නිතරම දැනුවත්ව ඉඳලා ඒ වෙලාවට ගැලපෙන හොඳම තීරණය ගන්න එකයි. තමන්ගේ මුදල් ගැන අවධානයෙන් ඉන්න ඒක තමයි වැදගත්ම දේ.